සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මේ දවස්වල හැමෝම අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වෙන ගමන්නේ ඉන්නේ. ඉතින් ඔයාලා වගේම මමත් ඒ වෙනුවෙන් සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි මිරිස් 3 5 කහ ඒ වගේ දේවල් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ගේ නිවසේම හදාගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් අපේ අම්මිත් ගෙදරම තමා සරක්කු කහ මිරිස් ඒ හැමදේම අලුත් අවුරුද්ද වෙනුවෙන් හදාගන්නේ. අපි කඩෙන් ගන්න දේවල් වලට වැඩිය ගෙදර හදාගන්න 3-5 වර්ග හරිම සුවඳයි. ඉතින් මම ඒවා සෝදලා අවුවට දාලා ඒවා වේලෙනකම් පුංචි වැඩක් කරගන්න තමා ලෑස්ති වෙන්නේ. අපි හැමෝම පිරිසිදුකම ගැන ගොඩක් හිතනවා. අපි කොයිතරම් පිරිසිදු වුණත් ඒ පිරිසිදුකම හරියට ප්‍රයෝජනවත් වෙන්නේ අපි ඒ පිරිසිදුකමට පිළිවෙල එකතු කරගන්නවා නම් විතරයි. පිරිසිදුකම කොයිතරම් තිබුණත් ඒ කෙනාට පිළිවෙල ගැන අවබෝධයක් නැත්තම් ඒ දේවල් ලස්සනට තියාගන්න කරගන්න බැරුව යනවා. ඉතින් හැමෝම මේ දවස්වල කතා කරන්නේ මුදල් පරිහරණය කරන එක ගැන, අර පිරිමැස්ම ගැන. අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක නිසා ඒ ගැන කතා කරන්නේ. ඉතින් අපිට ඒ අතරේ තියෙන්න ඕනේ විශේෂම දෙයක් තමා පිළිවෙල පිරිසිදුකම කියන්නේ. පිරිසිදුකම නම් කාන්තා ඔබ මම අපි හැමෝම ගොඩාක් හිතන දෙයක්. ඉතින් ඒ අතරේ පිළිවෙල කියන එකත් තිබුණේ නැත්නම් ඒ පිරිසිදුකමෙන් ප්‍රයෝජනවත් භාවයක් නැති වෙනවා. ඉතින් මම මේ අද කරන්නේ ගෙදර ඉතිරි වෙලා තිබුණු රෙදි කෑලි එහෙමත් නැත්නම් එක එක වැඩවලට ගෙනාපු ෆැබ්‍රික් තිබුණා. ලොකු ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා මම හිතුවා ගෙදර පැන්ට්‍රි එක ටයිල් කරලා තිබුණාට පැන්ට්‍රි කබඩ් ගහලා නැහැ. තාම පැන්ට්‍රි කබඩ් ගහලා නැහැ. ගෙදර රෙනෝවේෂන් වැඩත් මේ දවස්වල ගොඩක් යනවා. ඒ නිසා මම හිතුවා ඒ ෆැබ්‍රික් වලින් අපි නිතර පිරිසිදු කළත් පිළිවෙලක් නොපෙනෙන තැනක් නේ පැන්ට්‍රි යට කියන්නේ. ඉතින් ඒ තැන ආවරණය කරලා කර්ටන් එකක් දාලා ලස්සනට හදා ගන්නවා කියලා. ඒ සඳහා අවශ්‍ය ෆැබ්‍රික් අරගෙන ඒ මහන අවස්ථාවේ තමා මම හිතුවේ ඔයාලට මේ ගැනත් කියන්න ඕනි කියලා. ඉතින් කර්ටන් වගේක් මහන්න තිබුණා. ඒ ටිකත් මහනවා. ඊට අමතරව ඔය පැන්ට්‍රි එකට දාන කර්ටන් එක මහනවා. ඉතින් අපි නිතරම ගෙදර හැම තැනම කෘමි සතුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ නිසා, විස බීජ වලින් ආරක්ෂා වෙන්න ඕනේ නිසා, කාන්තාවන් වෙන අපි ගොඩක් ලස්සනට ඉන්න ඕනේ නිසා, පිළිවෙලට කැමති නිසා අපි නිතරම පිරිසිදු කරනවා. නමුත් ගොඩක් අයට ඒ පිරිසිදුකම ඇතුලේ පිළිවෙල වෙනුවෙන් අපිට තියෙන දේෙන් කරගන්න පුළුවන් දේවල් අමතක වෙනවා. මහා පරිමාණ දේවල් කරන්න අපිට බොහෝ විට හැකියාවක් නැහැ. අපි සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුල්නේ. ඉතින් එහෙම වුණාම අපි ගොඩක් හිතන්නේ මට මේ දේ නැති නිසා මේ විදිහට ලස්සනට තියාගන්න බෑ. මට දැන් කර්ටන් එකක් දානවා කියන්නකො. කර්ටන් එකක් දාද්දිත් අපිට සාමාන්‍යයෙන් ලොකු වියදමක් යනවා සම්පූර්ණ ගෙදරකට කර්ටන් කරන්න. ඒ අනමුදල අපේ අතේ නැත්නම් කර්ටන් කරන්න අපිට සල්ලි නෑනේ. ඒ නිසා මෙහෙම තියාගන්නවා කියලා අපිලිවලට ඉන්නේ නැතුව අපි ඒ මුදල එකතු කරගන්නකම් සාමාන්‍ය විදිහේ කර්ටන් එකක් දාලා අපිට ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවශ්‍ය දේ අවශ්‍ය තැනට යොදාගෙන පිළිවෙල කියන දෙයට මූලිකත්වය දුන්නොත් අපිට අපේ පිරිසිදුකම ආරක්ෂා කරගන්නවා වගේම ලස්සන පිළිවෙල කියන දේ ආරක්ෂා කරගන්න පුළුවන්. අපි නැති දේ ගැන නිතරම හිතනවනේ. නමුත් අපිට ලැබිලා තියෙන දෙයට ස්තුතිවන්ත වෙන්න අපි කවුරුත් කොයිම වෙලාවකවත් හිතන්නේ නැහැ. ඉතින් එහෙම වෙන එක අපේ ජීවිතේ වීක් පොයින්ට් එකක් වෙනවා. අපි ජීවිතේ තව දේවල් අපිට ලබා ගන්න නම් විශ්වය විසින් අපිට ලබා දෙන දේවල් ආරක්ෂාකාරීව තබා ගන්න නම් අපි අපිට ලැබිලා තියෙන දේවල් වලට
නිතරම ස්තුතිවන්ත වෙන්න වෙනවා. එහෙම වුණාම අපේ හිත අපිට තියෙන අඩුපාඩු ගැනම හිතා ඉන්නේ නැතිව ලැබිලා තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වෙනවා. එහෙම වුණාම අපිට අඩුපාඩු තියෙනවා කියන සිතුවිල්ල අපේ ජීවිතෙන් බැහැර වෙනවා. අපි හැමෝටම එක වගේම දේවල් ලැබෙන්නේ නැහැ. අපි පියවරෙන් පියවර ජීවිතේ ඉස්සරහට යන ගමනක් තමා හැමෝම ගත කරන්නේ. මේ විදිහට අපි බලාපොරොත්තු වෙන විදිහට ජීවිතේ පියවරෙන් පියවර ඉදිරියට යන්න නම් අපිට එදිනෙදා ඒ කාලවල වලදී එන පුංචි අඩුපාඩු ජීවිතයට ලොකු අඩුපාඩු විදිහට නොදැක ලැබෙන දේෙන් තියෙන දේෙන් සතුටු වෙලා ඒ මොහොත විඳින්න, ඒ මොහොත ජීවත් වෙන්න, ඒ මොහොත සතුටින් ඉන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනි. ඉතින් එහෙම උත්සාහ කරලා ජීවිතේ එහෙම හැඩගස්ස ගන්නවා නම් අපිට මේ තියෙන මානසික පීඩනය ගොඩක් දුරට අඩු වෙනවා. අපි හැමෝම මනසින් විඳවන්නේ අපිට නැති දේවල් ගැන හිතලා. එහෙම නැතුව අපිට තියෙන ගැටලු ගැන ගොඩක් හිතලා නෙමෙයි. අපිට නැති දේ ගැන නිතර හිතලා තව කෙනෙකුට තියෙන දේ වෙනුවෙන් එයාට තියෙනව මට නෑ කියන සිතුවිල්ලත් එක්ක තමා අපි ගොඩක් මනසින් විඳවන්නේ. ඉතින් අපි මානසිකව සතුටින් ඉන්න නම් ලැබෙන දේන් තියෙන දේන් අපිට ඒ අවස්ථාවේ ඒ දේ කරගන්න පුළුවන් වෙන විදිහෙන් සතුටු වෙන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනි. මම හැමදාම කියනවා වගේ අපිව සතුටින් තියාගන්න පුළුවන් අපිටම විතරයි. මේ ගෙවන ජීවිතේ අඩුපාඩුකම් දුර්වලතා නැත්තේ කාගේ ළඟද ඉතින්නේද? ඉතින් ඒ අඩුපාඩුකම් දුර්වලතා හදාගෙන අපි ඉස්සරහට යන ගමන තමා සාර්ථක ජීවිතය කියන්නේ. එහෙම නැතුව සියලු දේ අංග සම්පූර්ණව එකවර අපිට ජීවිතයට ලැබෙන එක නෙමේ සාර්ථක ජීවිතයක් කියන්නේ. ගැටලු වලට බාධක වලට මුහුණ දීලා ජීවිතේ අපි හරි විදියට හැඩගස්සගෙන අපි විසින්ම නිර්මාණය කරගෙන යන ගමන තමා ජීවිතේ සාර්ථකත්වය කියලා මම නම් විශ්වාස කරන්නේ. අපේ මහන්සියෙන් අපේ උත්සාහයෙන් අපි කරගන්න දේවල් අපේ ජීවිතේට ගොඩාක් වටිනවා. ඉතින් ඒ වටිනාකමම තමා අපි අපේ ජීවිතවලට දෙන සාර්ථකත්වය. ඔය කතා කරපු විදිහට අපේ හිතේ නිතරම ධනාත්මක චින්තනය වර්ධනය වෙනවා නම් අපිට අපි ආස කරන අපිට අවශ්‍යතාවය තියෙන අපේ අරමුණු වලට යන්න ගොඩක් අමාරු නැහැ. අපේ ළඟ ඍණාත්මක සිතුවිලි තියෙන තරමට අපේ අරමුණට අපිට යන්න ගොඩක් අමාරුයි. අපේ ජීවිත ලස්සන කරගන්න අපිට ගොඩක් අමාරුයි. මනුෂ්‍යත්වයක් හිමි වෙලා තියෙන අපි නිතරම උත්සාහ කරන්න ඕනේ ධනාත්මක චින්තනයෙන් ජීවත් වෙන්න. ඍණාත්මක චින්තනයට නොයා ධනාත්මකව ජීවත් වෙද්දී අපිට අපේ ජීවිතේ ජීවත් කරවන්න අරමුණු ළඟා කරගන්න ගොඩාක් පහසු වෙනවා. ඉතින් ඒ අරමුණ හිතේ තියාගෙන ඔයත් ඔයාගේ වැඩ ටික ලස්සනට කරගන්න ඔයාගේ අරමුණු වලට ඉක්මනින්ම ළඟා වෙන්න. ඒ කියලා දෙයක් අපේ ජීවිතවල නැහැ. අපේ හිත තමා මේ හැම දෙයකටම මුල. ඉතින් ඒ නිසා අපේ හිතට මම කිව්වා වගේ ධනාත්මක චින්තනයෙන් මට පුළුවන් කියන සිතුවිල්ල ඇති කරගෙන අපි අපිට තියෙන වැඩ කටයුතු කරගෙන අපේ අරමුණු වලට ගමන් කරන එක තමා මේ කළ යුතු වන්නේ. ඉතින් එහෙම වුණොත් අපිට අපේ ජීවිත සාර්ථකව ලස්සනට ගත කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙනම් මේ ගොඩක් වැඩ දවස්වල මාව බලපු අහපු ඔයාට ගොඩාක් ස්තුතියි. ගොඩක් ආදරෙයි මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. ආපහු ලස්සන වීඩියෝ එකකින් එනකන් සතුටින් සැහැල්ලුවෙන් පරිස්සමින් ධනාත්මක සිතුවිල්ලෙන් ජීවත් වෙන්න. ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි. ඔයාගේ අරමුණු වලට යන ගමන ගොඩාක් පහසු වෙයි. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්.